समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस्य सुनन्तु सद्मुक्तम् धम्मश्रवणकालो अयं वेदान्ता धम्मश्रवणकालो अयं वेदान्ता धम्मश्रवणकालो अयं वेदान्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से एवं सुतं एतं समयं भगवान् सावत्र्यं विहरति चेतवनि अनाथपिण्डिकस्य आरामे अतको अनाथपिण्डिको दातति येन भगवान् उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषेधि एकमन्तं निषिन्नं को अनाथपिण्डिकं घातयति भगवान् एतद्वोच साधु वासनावंत पिन्वत्नी में पिन्नतुन वसान काले तुल මෙම පිරිවෙන් විහාරස්ථානයේ සිදු කරන ධර්ම දේශනා මාලාවේ අද දවසේ මේ පින්නතුන් සියලු දෙනාම ඒක රාශී වෙලා ඉතාමත් වටින උදාර ධර්ම දේශනාමය පින්කමක් මේ වෙලාවේ සිද්ධ කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ යමුනා කාර්යවසන් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම. එම ඇත්තන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා හැම දිනකටම ධර්ම ශ්‍රවණය කරන්ට සලස්වල එයින් ජනිත වන පින නිය පරලෝ යන්නට ඒකන සියලුම මළගේ ඥාති ධර්මෝදන් කරන්නට සුජීවත්ව වාසය කරන හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට අද මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යදානං ධම්මදානං ජිනාති. සියලුම දානවලට වඩා ශ්‍රේෂ්ඨතම දානය තමයි ධර්ම දානමය පින්කම. මේ ධර්ම දානමය පින්කම අන් දාන වලට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ
යම් කෙනෙක් බුදුබණ පදයක් අහලා ඒ ජීවිතයට බද්ධ කරගත්තොත්, එකතු කරගත්තොත්, ඒ බුදුබණ පදයට අනුව ජීවිතේ හදාගත්තොත් මෙලොව ජීවිතේ විතරක් නෙමේ සාර්ථක වන්නේ, සතර ගමනම පින්නතුනි සාර්ථක වෙනවා. අවසානයේ නිවන් අවබෝධයේ පිණිස පින්නතුනි ධර්මයේ පිළිපැදීම හේතු වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාමිය පින්කම අටමහා කුසල් වලට ගණන පින්කම. නිවන් දකින ආත්මය තෙක්ම විපාක ලබා දෙන උදාර පින්කමක් තමයි ධර්ම දේශනාමිය පින්කම. ඒ නිසා මේ පින්නතුන් හැම දෙනාම සිත, කය, වචනය කියන මේ තුන්දොර සංවර කරගෙන හොඳින් ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. ඒ ධර්මය හොඳට මතක තියාගන්න ඕන. ධර්ම කරුණු හොඳට මතක තියාගන්න ඕන. මතක තියාගත්ත ධර්ම කරුණු නිතර නිතර මෙනෙහි කරන්න ඕන. අමතක වෙන නිසා නිතර නිතර මෙනෙහි කරන්න ඕන. ඒ ධර්ම කරුණු නිතර නිතර මෙනෙහි කරනවා වගේම ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න ඕන, බද්ධ කරගන්න ඕන. අන්න එතකොට අපි ධර්මයේ හැසිරෙන පින්නතුන් බවට පත් වෙනවා. අන්න ඒ විදියට ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් පමණයි මේ පින්නතුන්ට මේ ධර්ම දේශනාවේ ප්‍රයෝජනයක් වන්නේ. අතමා මේ පින්නතුන්ට දේශනා කරන්ට මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයට අයිති වේලාම සූත්‍ර ධර්මය තමයි මම මේ පින්නතුන්ට දේශනා කරන්ට මාතෘකා කරගත්තේ. මේ පින්නතුන් දන්නවා අංගුත්තර නිකායේ සූත්‍ර සැකසලා තියෙන කුමන ආකාරයෙන්ද කියලා. මේ අංගුත්තර නිකායේ එක ධර්ම කරුණක් විස්තර කරනවා නම් එබඳු සූත්‍ර අයිති වෙන්නේ ඒක නිපාතයට. ධර්ම කරුණු දෙකක් විස්තර වෙන සූත්‍ර තිබෙනවා නම් එම සූත්‍ර අයිති වෙන්නේ දී නිපාතයට. ධර්ම කරුණු තුනක් විස්තර කරන සූත්‍ර අන්තර්ගත වෙලා තියෙන තී නිපාතයට. මේ විදිහට ධර්ම කරුණු අනුව බොහොම පිළිවෙලකට තමයි මේ සූත්‍ර සැකසීලා තියෙන අංගුත්තර නිකායේ. ඉතින් මම මේ පින්නතුන්ට දේශනා කරන සූත්‍ර අයිති වෙන්නේ නවක නිපාතයට. ධර්ම කරුණු 9ක් තියෙන මේ සූත්‍ර ධර්ම. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ වේලාම සූත්‍රය දේශනා කළේ අනේපිඩු සිටුතුමා අරබයා. මේ පින්නතුන් හැමදෙනාම දන්නවා අනේපිඩු සිටුතුමා කියන්නේ කවුද කියලා. අපේ බුද්ධ ශාසනයේ අග්‍රදායක මහත්තයා තමයි, උපාසක මහතා තමයි අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ. අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයේ ඉදි කරනකොට ජේතවන කුමාරයන්ගෙන් එම භූමිය මිලදී ගන්නකොට කහවණු පොළොවේ අතුරලා තමයි එම භූමිය පින්නතුනි මිලදී ගත්තේ. ජේතවනාරාමයේ ඉදි කරන්ට
අනේ පිට සිටුතුමා 54 කෝටියක් පින්නතුනි වියදම් කළා. බුදුරජාණන් වහන්සේ වැඩිම වස් කාලයක් ගත කළේ පින්නතුනි ජේතවනාරාමයේ. පින්නතුනි මේ අනේ පිට සිටුතුමාගේ නිවසේ හැමදාම පින්නතුනි දහසකට දම් පූජා කරනවා. හැමදාම දහසකට දම් පූජා කරනවා. දැන් මේ පින්නතුන් හිතන්නකෝ අපි 7-9කට 19කට දානයක් දෙන්න පින්නතුනි කොච්චර කාලයක් ඉඳන් ලෑස්ති වෙනවද? අදුමතර මාස 3කදීන්වත් අපි ලෑස්ති වෙනවා. ඥාතින්ට කියලා අවශ්‍ය දේවල් හොයාගෙන මේ මාස 3ක් තිස්සේ සූදානම් වෙනවා අපි දානෙට. පින්නතුනි නමුත් අනේ පිට සිටුතුමාගේ නිවසේ හැමදාම දහසකට දන් දෙනවා. එතුමාගේ වෙනම පින්නතුනි දානශාලාවන් පවතින ආසන පිළියෙල කරපු දානශාලා වෙනම තිබේ. දාන උයන්න වෙනම පිරිසක් ඉන්නවා. දානශාලාව සකස් කරන්ට වෙනම පිරිසක් ඉන්නවා. දාන දෙදන්ත වෙනම පිරිසක් ඉන්නවා. ඒ වගේම මාර්ගයේ සැරසිලි කරන්ට වෙනම පිරිස ඉන්නවා. විශාල පිරිසක් පිරිවරක් අනේ පිට සිටුතුමාට සිටියා දාන පිළියෙල කරා. ඒ නිසා හැමදාම දන් දුන්නා. පින්වත්නි අනේ පිට සිටුතුමා බොහෝම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. පින්වත්නි එතුමාගේ මේ ශ්‍රද්ධාවන්තකම නිසා ගුණවන්තකම නිසා එතුමා සිටුවරයෙක් නේ. තින් මෙතුමාගේ ණයට පොලියට ගත්ත අනිත් සිටුවරු පින්නතුනි ණය ගෙව්වේ නැහැ, පොලිය ගෙව්වේ නැහැ. මෙච්චර වියදම් කළා පින්කම් කරන්න පුළුවන් නම් ඒ තරම් සල්ලි ඇති මුදල් ඇති අපි ගත්ත ණය දෙන්න ඕනි නැහැ කියලා ඒ ඇත්තෝ හිතුවා. ඒ වගේම පින්නතුනි අනේ පිට සිටුතුමා තැන්පත් කරලා තිබුණා ගංගා අසබට ධනය නිදන් කළා. ගංගාවක් ඇවිල්ලා ගංගාවේ ගම් වතුරක් ඇවිල්ලා අර නිදන් කළා තිබුණු ධනය ගහගෙන ගියා. පින්නතුනි ගම් වතුරේ ගහගෙන ගියා. ඊළඟ පින්නතුනි දැන් ණය ගත්ත අය ණය දෙන්නෙත් නැ තිබුණු ධනයක් ගම් වතුරට අවිලා විනාශ වුණා. දැන් අනේ පිට සිටුතුමාගේ භාණ්ඩාගාරයේ හිස්. දැන් අනේ පිට සිටුතුමා දුප්පත් කෙනෙක්. ඉතින් අනේ පිට සිටුතුමා දවසක් ජේතවනාරාමයට පැමිණුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා අනේ පිට සිටුතුමාගෙන් දැන් වෙනද වගේ දාන ආදී පින්කම් සිද්ධ කරනවාද කියලා. දැන් දුප්පත් කෙනෙක් රාජ භාණ්ඩාගාරේ ඉන්නේ. දැන් අර වෙනද වගේ හැමදාම දම් පූජා කරනවාද කියලා විමසුවා. එවිට අනේ පිට සිටුතුමා පවසනවා බුදුරජාණන් වහන්සේ මම වෙනද වගේම දැන් දම්වට කඩන්න නැතුව දිගටම පූජා කරනවා. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඉස්සර නම් මම ප්‍රණීත ආහාර තමයි පූජා කළේ දානෙට. දැන් මම පූජා කරන්නේ කාඩි හොදි සමග කුඩුහාලේ බත්. අපි කියන කුඩුහාලේ බත් වලට උන්සාල් කියලා. අන්න මේ උන්සාල් වලින් හදපු බතුයි කාඩි හොදිත් එක්ක තමයි මම දම් පූජා කරන්නේ. වෙනද වගේම මහා සංඝරත්නය මගේ නිවසට දානෙට වටිනවා. මම මේ කාඩි හොදි සමග
කුඩුහාලේ වත් තමයි පූජා කරන්න කියලා පවසන. දැන් රජතුමාට මේ සිටුතුමාට පියන කාලෙත් හාමුදුරුවෝ දානෙට වැටියා. නැති කාලෙත් වැටියා. ඉතින් සිටුතුමා ඒත් දන් දුන්නා. පින්නතුනි මෙන්න මේ වෙලාවේ තමයි මේ අනේපිට සිටුතුමාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ වේලාම සූත්‍රය. මේ වේලාම සූත්‍රයේදී අනේපිට සිටුතුමාට පවසනවා බුදුහාමුදුරුවෝ නීරස කටුක රළු ආහාරයක් වේවා. පෙනීත රස ආහාරයක් වේවා. ඒ සත්පුරුෂ විදියට දෙනවා නම් ඒ දානින් මෙන්න මේ වගේ ආනිසංසත් ලැබෙනවා. අසත්පුරුෂ විදියට දෙනවා නම් දාන මෙන්න මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා පැවසුවා. එහෙනම් මේකෙදි කටුක නීරස ආහාර දුන්නත් පෙනීත ආහාර දුන්නත් ඒක නෙමෙයි වැදගත්. මේ වේලාම සූත්‍රයේදී අසත්පුරුෂ විදියට දෙන දාන පහක් දේශනා කළා. ඒ වගේම සත්පුරුෂ විදියට දෙන දාන පහකුත් දේශනා කළා. දැන් මේ අනිපිරිසට ප්‍රමාද දේශනා කරා. ඒ අසත්පුරුෂ දානයක් තමයි අසත්ච්ඡන්දේති කියලා කියන්නේ. අසත්ච්ඡන්දේති කියන්නේ සකස් නොකට දෙන දාන. සකස් නොකට දෙන දානී කියලා කියන්නේ පිළිවෙලකට දෙන්නේ නැහැ දාන. දැන් මේ පින්නතුන් උදාහරණයකට අපි කෙනෙකුට තෑග්ගක් දෙනවා. අපි ඒ තෑග්ග පින්නතුනේ ලස්සන පාසලයකින් මේ තෑග්ග ඔතලා රිබන් පටයකින් ගැට ගහලා ඒ තෑග්ග වෙනත් කෙනෙකුට දෙනවා. අන්න ඒක තමයි පිළිවෙලකට දෙනවා කියන්නේ. තෑග්ගක් පිළිවෙලකට දෙනවා. ඒකට කියන සක්කච්ඡන් දෙති. අසක්කච්ඡන් දෙති කියන්නේ එහෙම නැහැ. තෑග්ගත් එහෙම නිකන් දෙති. ඒ නිසා පින්නතුනි සමහරක් ඇත්තෝ දන් දෙන්නේ අපිළිවෙලට. පිළිවෙලක් නැහැ. ඒ නිසා අපිළිවෙලට දෙන දානේ පින්නතුනි අසත්පුරුෂ දානයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඊළඟ දානි තමයි අචින්තිත්ව කත්වා දේති. අචින්තිකත්වා දේති. අචින්තිකත්වා දේති කියන්නේ අගෞරවයෙන් දෙන දාන. සමහරක් ඇත්තෝ දන් දෙනවා දැන දැන. ඒ වගේම අගෞරවයෙන් දන් දෙනවා. අපි කියමුකෝ හිඟන මිනිස්සෙක් අපේ ගෙදරට එනවා. පළවෙනි දවසෙත් මොනවා හරි දුන්නා. අන්න දෙවෙනි දවසෙත් අපේ ගෙදර ඉන්න ඉස්සරහට වෙලා. දෙවෙනි දවසෙත් දෙනවා. මෙන්න තුන්වෙනි දවසෙත් මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි සමහරක් විට දැන දෙනවා. එතකොට ඒක අගෞරවයෙන් දෙන දානයක් පින්නතොත්. අගෞරවයෙන් දෙන දාන. එහෙම අගෞරවයෙන් දෙන දාන අසත්පුරුෂ දානෙටයි වැටේ. ඒ දෙවෙනි අසත්පුරුෂ දාන. ඒ වගේම අසහන්තා දේති. අසහන්තා දේති කියලා කියන්නේ සිය දෑතින් දෙන්නේ නැහැ. දානය සිය දෑතින් දෙන්න කාටාරේ කියන මොනවා හරි දීලා යවන්න. මොනවා හරි දෙන්න කියලා වෙන කෙනෙකුට කියනවා. තමන්ගේ දෑතින් දන් දෙන්නේ නැහැ. දැන් ඔයත් දන්නවා උපසම්පදා හාමුදුරුවෝ කෙනෙකුට ඇත්තෝ යමක් පූජා කරනකොට උන්වහන්සේගේ අතටම පූජා කරන්න ඕනේ. සමහරක් ඇත්තෝ දන්නේ නැහැ. හාමුදුරුවන්ගේ ඉස්තරා තියලා යනවා.
එතකොට එහෙම ඉස්සරහා තියලා ගිය දෙයක් උන්වහන්සේලාට එහෙම පිළිගන්න සුදුසු නැහැ. ඒ නිසා සිය දෑතින් උන්වහන්සේගේ දෑතටම දෙන්න ඕන. ඒ නිසා අසංකා දේති කියන්නේ සිය දෑතින් දෙන්නේ නැහැ. කාටාරකින මොනවාර දීලා දාන්න. දැන් මේ පින්නතුන් දන්නවා අපුත්තක සිටුතුමාගේ කතාව. අපුත්තක සිටුතුමා 80 කෝටියකට වැඩිය ධනෙ තිබුණා. නමුත් හිඟන්නෙක් වගේ තමයි ජීවත් වුනේ. අවසානයේ මැරිලා ගිහිල්ලා ඔහුගේ ධනය පවරන්න කිසි කෙනෙක් නැති නිසා එම ධනය රාජසන්තක වුණා. රජතුමා ගල් 500ක් යොදලා දින 7ක් තිස්සේ පින්නතුනි රජමාලිගාවේ භාණ්ඩාගාරයට ඒ ධනය අරගෙන ගියා. පින්නතුනි මේ අපොත්තක සිටුතුමා පෙර ජාතියේ ලෝභ කෙනෙක්. මෙයාගේ නිවසට පසේ බුදුහාමුදුරු කෙනෙක් පැමිණියා. උන්වහන්සේ දැක්කම වැඳලා ගෞරවයෙන් පිළිගත්තෙත් නැහැ. තමන්ගේ ස්වාමි දීනියට කතා කළා පවසනවා මොනහරි දීලා දාන්න කියලා මොනහරි දෙන්න කියලා කියනවා. ඒ ස්වාමි දීනියෙන් දෙන්න කියන වචනේ බොහෝ කාලෙකින් තමයි ඇසුවේ. ඒ නිසා හොඳම දේවල් ගෙදර තිබුණ හොඳම දේවල් අරගෙන දාන පිළියෙල කළා. හාමුදුරන්ට පූජා කළා පසේ බුදුහාමුදුරන්ට. උන්වහන්සේ පාත්‍රය අරගෙන වඩින්න අතරමඟදී ඒ ආත්මී අපොත්තක සිටුතුමා අතරමඟදී හමු වෙනවා. අපේ ගෙදර මොනවද දන්නේ පූජා කරලා දීන කියලා ඉබිලක් බැල. ඒ දානි දැකලා අපරාධ කියලා හිතුණා. මේ දානි මිනිස්සෙකුට දුන්නා නම් වැඩපලක් හරි කරගන්න තිබුණා. වැඩ කරන කෙනෙකුට දුන්නා නම් ටිකක් වැඩියෙන් ආර වැඩක් කරගන්න තිබුණා කියලා ඒ දානි දැකලා සතුටු වුණේ. ඒ වගේම මේ අපොත්තක සිටුතුමේ දානි ගෞරවයෙන් දුන්නෙත් නැහැ. ඒ වගේම පින්නතුනි ඒ දානි දැකලා සතුටු වුණෙත් නැහැ. ඒ වගේම සිය දෑතින් දන් දුන්නෙත් නැහැ අපොත්තක සිටුතුමා. ඒ නිසා පින්නතුනි සිය දෑතින්ම දන් දෙන්න ඕනේ. එහෙම සිය දෑතින් දන් දෙන්නේ නැත්නම් ඒක අසත්පුරුෂතාවය. අපවිත්තං දේති. අපවිත්තං දේති කියන්නේ අහක දමන කුණු ගොඩක් ලෙස විසික් කරන කුණු ගොඩක් ලෙස දෙන දාන. දැන් සමහරක් ඇත්තෝ මට මතකයි ඔය සුනාමි ආපු කාලේ ඒ මිනිස්සුන්ගේ විවිධ දේවල් එකතු කළා. සමහරක් අය ඇඳපු පරණ ඇඳුම් පවා දීලා තිබුණා. ඒවා පින්නතුනි වෙන කෙනෙකුට දෙන්න බෑ. මේ ඇඳලා ගොඩ ගහගත්ත විසික් කරන්න බැරි නිසා ඒව ලබා. සමහරක් අය පින්නතුනි දන් දෙනවා අහක දමන දෙයක් ලෙස. ඒකත් අසත්පුරුෂ දානෙටයි ඇති. ඒ වගේම අනාගමන දික්තිකෝ හෝති. අනාගමන දික්තිකෝ හෝති කියලා කියන්නේ පින්වත්නි කර්මය හා කර්මඵලයේ විශ්වාස නොකර දෙන දාන. අපි මෙබඳු විදියට දන් දීමෙන් අපිට පින් සිද්ධ වෙනවා. එහෙම විශ්වාසයක් හේයත්තන් තුල නැහැ. එන්නේ එහෙම විශ්වාස නොකර දෙන දානය තමයි අනාගමන දිට්ඨිකෝ හෝති කියලා කියන්නේ. මේ අසත්පුරුෂ දාන පහ. එක තමයි අසක්කච්ඡන් දේති
පිළිවෙලකට නොදෙන දෙන දානි නැත්නම් සකස් නොකොට දෙන දානි දෙවෙනි එක තමයි අචින්තිකත්වා දේති අගෞරවයෙන් දෙන දානි තුන තමයි අසංකා දේති සිය දෑතින් නොදෙන දානි ඒ වගේම අපවිද්දන් දේති අහත දමන දෙයක් ලෙස දෙන දානි ඒ වගේම අනාගමන දිට්ඨිකෝ හෝති කර්මය හා කර්මඵලයේ විශ්වාස නොකර දෙන දාන මේ අපපුරුෂ දාන පහ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනේපිට සිටුතුමාට පවසනවා මේ විදියට දන් දෙන එකටත් විපාක ලැබෙනවා. දැන් අපපුරුෂ විදියට දන් පූජා කළා තියෙනවා නම් ආහාර සංසාරේ පින්නතුනි ආහාර ලැබෙනවා. ඒ අපපුරුෂ විදියට ආහාර දුන්නම සංසාරේ ආහාර ලැබෙනවා. හැබැයි එයාගේ හිත නැමෙන්නේ නැහැ ඒ රසවත් ආහාරය අනුභව කරන්න. හිත දෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? රසවත් ආහාරයක් හම්බුනාම ඒක කන්නේ නැහැ, පස්සේ කනවා කියලා හංගගන්නවා. හංගගත්තම පින්නතුනි අවසානයට කන්න හම්බෙන්නේ නැහැ. ඒක නරක වෙනවා, කුණු වෙනවා, එක්ක විවිධ සත්තු කනවා. පින්නතුනි එහෙම වෙන්නේ යාට හිත දෙන්නේ නැහැ රසවත් ආහාර අනුභව කරන්න. මොකක්ද හේතුව? සංසාරේ අසත්පුරුෂ විදියට ආහාර දන් දුන්නු නිසා. සමහර අය පින්නතුනි අසත්පුරුෂ විදියට වස්ත්‍ර දන් දීලා තියෙනවා. සංසාරේ වස්ත්‍ර ලැබෙනවා. ලස්සන ඇඳුම් ලැබෙනවා. හැබැයි අඳින් සිත් දෙන්නේ නැහැ. මේ ඇඳුම් කිලුටු වෙයි අපවිත්‍ර වේ දිරාපත් වේවි කියලා ඒ ඇඳුම පින්නතුන ඔතන කබඩ් එකට දාලා මේ ඇඳගෙන ඉන්නේ පරණ ඇඳුම් කිලුටු ඇඳුම්. අර අලුත් ඇඳුම් ලස්සන ඇඳුම් අඳින්ට යාට හිත දෙන්නේ නැහැ. මොකක්ද හේතුව? අසත්පුරුෂ විදියට දන් පූජා කළ තියෙන එකේ විපාක. ඒ වගේම පින්නතුන මෙයා අසත්පුරුෂ විදියට රස පූජා කළ තියෙනවා. අසත්පුරුෂ විදියට මෙයාට සංසාරේ යහනවා ලැබෙනවා. හැබැයි මෙයාට හිත දෙන්නේ නැහැ යාන වාහන පරිහරණය කරන්න. එයා මොකද කරන්නේ? වාහනේ ගෑරේජ් එකට දාලා ලොක් කරලා මෙයා හැමතැනම යනවා බස් එකේ. වාහනේ තියෙනවා. හැබැයි ඒක ගෑරේජ් එකේ. හැබැයි මෙයා යන්නේ හැමතැනම බස් එකේ. මෙයාට අර වාහනේ පරිහරණය කරන්න ගමන් බිමන් යන්න හිත දෙන්නේ. මේ විදියට අසත්පුරුෂ විදියට දන් දුන්නා මන්න ඒ වගේ තමයි විපාක. ඒ විතරක් නෙමෙයි අසත්පුරුෂ විදියට දන් දුන්නොත් ස්වාමි දියණිය කීකරුණ නැත්නම් ස්වාමි පුරුෂයා කීකරුණ කියන්නේ පැත්ත. දරුවෝ කීකරුණ දරුවෝ විතරක් නෙමෙයි දැසි දස්සම් මේ කාර්යෝ කම්කරු මේ කිසි කෙනෙක් කීකරු බවට පත් වෙන්නේ නැහැ අසත්පුරුෂ විදියට දන් දීලා තියෙනවා. මේ ඒකේ විපාක. ඒ නිසා පින්නතුනි සත්පුරුෂ දාන පහකුත් බුදුරජාණන් වහන්සේ අනේපිට සිටුතුමාට මේ වේලාම සූත්‍රයේදී සඳහන් කරා. ඒ පළවෙනි එක තමයි සක්කච්ඡන් දේති සකසා දෙනවා. දැන් මේ පින්නතුන් උනත් දානයක් සිද්ධ කරනකොට පින්නතුනි දානශාලාව සුදු පිරිවෙට දාලා පිළිවෙලට සකස් කර හාමුදුරුවන්ගේ පාදෝණය කළා වඩමුවා ගන්න ආසනවල වැඩි ඉඳුවා ගන්න පිළිවෙලකට දන් පූජා කරන ඒවා පිළිවෙලක් තියෙනවා. අන්නේ පිළිවෙලට කියනවා සක්කච්ඡන් දේති කියලා.
අන්නේම සක්කච්ඡන් දේති කියන දානකට සකසා දෙන දාන තමයි සත්පුරුෂ දානයක්. එවැගේම පින්වතුනි චින්තිකත්වා දේති. චින්තිකත්වා දේති කියන්නේ ගෞරවයෙන් දන් දෙන. දැන් ඔයත් දානයක් දෙනකොට සමහරක් ඇත්තෝ බිම වාඩි වෙලා බොහෝම ගෞරවයෙන් වැඩගෙන ඒ පින්කම සිද්ධ කරා. ඒ නිසා පින්වතුනි ගෞරවයෙන් දෙන දානෙ සත්පුරුෂ දානයක් වෙනවා. ඒ වගේම සහන්තා දේති. සහන්තා දේති කියන්නේ සිය දෑතින්ම දන් පූජා කරනවා. දන් දෙනවා, පිරිකර පූජා කරනවා, වතාවත් කරනවා. සිය දෑතින්ම මේව කරනවා. ඒකත් පින්නතුනි සත්පුරුෂතා. ඒ වගේම අනපවිත්තං දේති. අහත දමන දෙයක් ලෙස නෙමේ දන් දෙන්නේ. බොහෝම වටින පිළිවෙලකට ප්‍රයෝජනවත් වෙන දේවල් තමයි දානට පූජා කරන්නේ. විචිත්‍රාර්ථ තියෙන දේවල් ලෙස දන් දෙන්නේ නැහැ. ඒක තමයි අනපවිත්තං දේති කියලා කියන්නේ. ඒ වගේම ආගමන දිට්ඨිකෝ දේති. ආගමන දිට්ඨිකෝ දේති කියන්නේ කර්මය හා කර්මඵලයේ විශ්වාස කරයි. අපි දන් දුන්නොත් අපිට පින් සිද්ධ වෙනවා කියන විශ්වාසය ඇති කරගෙන තමයි දන් දෙන්නේ. කර්මය හා කර්මඵලය කියන්නේ අපි හොඳ වැඩක් කළා මේක ප්‍රතිඵල හොඳ එකක් කියන එක අපි විශ්වාස කරනවා. නරක වැඩක් කළා මේක ප්‍රතිඵලය නරක එකක් කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒක තමයි කර්මය හා කර්මඵලය විශ්වාස කරනවා කියලා කියන්නේ. අන්න මේ විදියට සත්පුරුෂ විදියට දන් දුන්නම ඒකට ආනිසංස ලැබේ. යම් කෙනෙක් සත්පුරුෂ විදියට ආහාර දන් දුන්නොත් එයාට පින්නතුනේ සංසාරයේ ආහාර ලැබෙනවා. ඒවා අනුභව කරන්ට සිත් පහළ වෙනවා. වස්ත්‍ර දන් දීලා තියෙනවා නම් සත්පුරුෂ විදියට සංසාරේ වස්ත්‍ර ලැබෙනවා. ඒවා පරිහරණය කරන්ට සිත් පහළ වෙනවා. පින්නතුනේ සත්පුරුෂ විදියට රත පූජා කරලා තියෙනවා. ඒවා පින්නතුනේ සංසාරේ රත ආදී ලැබුණම ඒවා පරිහරණය කරන්ට සිත් පහළ වෙනවා. ඒ අත්ංගේ ස්වාමී දීනුවරු කීකරු වෙනවා. දරුවෝ කීකරු වෙනවා. දස දස්සම් මේ කාර්යෝ කම්කරුවෝ කීකරු පුද්ගලයන් බවට පත් වෙනවා. සත්පුරුෂ විදියට දන් දුන්න. මේ විදියට සත්පුරුෂ දාන පහකුත් අසත්පුරුෂ දාන පහකුත් මේ අනේපිට සිටුතුමාට මේ වේලාම සූත්‍රයේදී සඳහන් කරා. මේ වේලාම සූත්‍රයේදී අනේපිට සිටුතුමාට පවසනවා එක් ආත්මයක වේලාම කියලා බ්‍රහ්මණයෙක් හිටියා. මේ වේලාම බ්‍රහ්මණයා අසතුස මහා දානමය පින්කමක් සිද්ධ කළා. එතුමා සිද්ධ කරපු දානය රිතියෙන් පිරුණු රන්තලි නැත්නම් රිතියෙන් පිරුණු පින්නතුනි තලි රන්තලි 84000ක් දන් දෙනවා. රමින් පිරුණු තලි පින්නතුනි නැත්නම් පිරු වාචන පින්නතුනි රමින් පිරුණු රිති වාචන 84000ක් දන් දෙනවා. ඒ වගේම පින්නතුනි ආභරණ වලින් සරසුණු දැන් ඔයත් දන්නවා දැන් පෙරහැරවල ඇත්තු යනවා. මේ ඇතුන්ගේ උඩින් ලස්සන ඇඳුමක් හංගලා තියෙනවා. ඉතින් මේ වේලාම බ්‍රාහ්මණය
මේ ඇතුන්ට ඒ වස්ත්‍රය හැදුවේ රත්තරන් වගේ යොදලා ඒ සරසිලි කර එතොටු ඇතුන් පින්නතුනි 84000ක් දන් දෙනවා. ඒ වගේම විවිධ රන් වලින් සැරසුණු දඩකොඩි ආදී එල්ලුණු රට පින්නතුනි 84000ක් දන් දෙනවා. ඒ වගේම කිරි දඩයන් පින්නතුනි 84000ක් දන් දෙනවා. ඒ වගේම පින්නතුනි විවාහ වීමට ඉන්න තරුණියන් ඒ දෑවත් ආදී සියල්ල සකසලා ආභරණ පළතවල පින්නතුනි එවැනි කන්‍යාවන් 84000ක් තරුණියන්ට විවාහ කළා දෙනවා. කන්‍යාවන් 84000ක් පින්නතුනි දන් දෙනවා. ඒ වගේම පින්නතුනි විවිධ ඇතරලි මෙත්ත ආදී පින්නතුනි 84000ක් දන් දෙනවා. ඒ වගේම පින්නතුනි විවිධ කාසිසලු, ඒ වගේම කන්දලි සලු, ඒ වගේම කපුසලු ආදී මේ වස්ත්‍ර පින්නතුනි 84000කට වැඩිය දන් දෙනවා. ආහාර පාන ගංගාවක් ලෙස ගලන්නාසේ දන් දුන්නා. මේ විදියට අසදුස මහා දානමය පින්කමක් සිද්ධ කරපු අනේ පිට සිටුතුමාට පවසන. අනේ පිට සිටුතුමාට හිතනවා මේ තරම් අසදුස මහා දානමය පින්කම සිද්ධ කරපු මේ වේලාම බ්‍රහ්මණය කියන්නේ කවුද? එවිට බුදුරජාණන් වහන්සේ පවසනවා මේ වේලාම බ්‍රහ්මණය කියන්නේ ඒ ආත්මේ මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. නමුත් මේ වේලාම බ්‍රහ්මණය දුන්නෝ මේ දානේ මහත්ඵල මහනිසංස ලැබුණේ නැහැ. ඒ තරම් වස්තුව දන් දීලා ඒ දානේ මහත්ඵල මහනිසංස ලැබුණේ නැහැ කියලා පවසනවා. ඒ දානේ මහත්ඵල මහනිසංස ලැබුණේ නැත්තේ එතුමා ඒ දානේ පූජා කළේ බුදුපත් කාලෙකදී. ලෝකේ බුදු කෙනෙක් පහළ වුණු නොවුණු කාලෙක තමයි දම් පූජා කළේ. ඒ දානේ පිරිසුදු කරන්නේ ඒ දානේ මහත්ඵල මහනිසංස කරන්නේ එක සෝවාන් පුද්ගලයෙක්වත් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ දානේ මහත්ඵල මහනිසංස උනේ නැහැ කියන එක අනේ පිටු සිටුතුමාට බුදුහාමුදුරුවෝ පවසනවා. එවිට මේ දානේ මහත්ඵල මහනිසංස ලැබෙන ආකාරය අනේ පිටු සිටුතුමාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පින්නතුනි සෝවාන් ඵලයට පත්වනු සිය දෙනකොට දෙන දානට වඩා ආනිසංසයි සකෘදාගාමි ඵලයට පත්වනු එක්කෙනෙකුට දෙන දාන. සකෘදාගාමි ඵලයට පත්වනු සිය දෙනකොට දෙන දානට වඩා ආනිසංසයි පින්නතුනි අනාගාමී ඵලයට පත්වුණු එක්කෙනෙකුට දෙන දාන. අනාගාමී ඵලයට පත්වුණු සිය දෙනෙකුට දෙන දානට වඩා ආනිසංසයි එක රහතන් වහන්සේ නමකට දෙන දාන. රහතන් වහන්සේලා සිය දෙනෙකුට දෙන දානට වඩා ආනිසංසයි එක පසේ බුදුහාමුදුරුවෝ කෙනෙකුට දෙන දාන. පසේ බුදුරජාණන් වහන්සේලා සිය දෙනෙකුට දෙන දානට වඩා ආනිසංසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දාන. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානට වඩා ආනිසංසයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නව දාන. පින්නතුනි මේ විදියට බැලුවම
දානේ මහත්ඵල මහනිසංස ලැබෙන්නේ සීලෙන් ගුණෙන් උසස් වූ ඇත්තන්ට දෙන්නව දාන. පින්නතුනි මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දානේ තමයි අද මේ පින්නතුන් නිතර සිද්ධ කරන්නේ. ඒ දානේ තමයි ඒ තරම් මහත්ඵල මහනිසංස ලැබෙන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දානට වඩා ආනිසංසයි පින්නතුනි සතර දිස්සාවෙන් වඩින මහා සංඝ රත්නයට විහාරයක් කළා පූජා කිරීම. ඊට වඩා ආනිසංසයි. පින්නතුනි ඊටත් වඩා තමන්ට ආනිසංස ලැබෙනවා තුරුණුවන් සරණ ගිය උපාසක කෙනෙක් බවට පත් වුණා. තමන් තුරුණුවන් සරණ ගිය උපාසක කෙනෙක් බවට පත් වුණා. තමන්ට ආනිසංස ලැබෙනවා අර පින්කම් වලට වඩා. දැන් තුරුණුවන් සරණ ගියා කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනවා වාලේ කිව්වට එහෙම තුරුණුවන් සරණ යන්නේ නැහැ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පින්නතුනි මෙනෙහි කරන්ට ඕන. අන්න බුදු ගුණ මෙනෙහි කරනකොට අපිට හිතෙනවා බුදුහාමුදුරුවෝ මෙන්න මෙවිනි කෙනෙක් නේද? අන්න බුදු ගුණ ගැන හිතනකොට බුදුහාමුදුරුවෝ මෙබඳු පුද්ගලයෙක් නේද කියලා අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ වගේම අපි හැමදෙනාම බුද්ධ චරිතය ඉගෙන ගන්නවා. දැන් දහම් පාසල ඉගෙන ගන්න දරුවන්ට වෙනම බුද්ධ චරිතය කියලා අපි උගන්වනවා. දැන් මේ බුද්ධ චරිතයෙන් පින්නතුනි අපේ ජීවිතයේ ආදර්ශයන් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ සරණ යන ඇත්තෝ බුදුහාමුදුරුවෝ වගේ බුදුහාමුදුරුවෝ ගියපු මාර්ගයේ යන පින්නතුන් බවට පත් වෙන්න. බුදුහාමුදුරුවෝ නිවන මාර්ගයේ ගියේ බුදුන් සරණ යන ඇත්තෝ අන්නේ නිවන නැති මාර්ගයේ ගමන් කරන්තෝ. එනම් බුදුහාමුදුරුවෝ කෙරෙහි සරණ යනවා කියන්නේ අන්න උන්වහන්සේ අනුගමනය කරනවා කියන එක. ඒ වගේම ධර්ම රත්නය පින්නතුන් ධර්ම රත්නයේ ගුණයන් මෙනෙහි කරන්නට ඕන. ධර්මයේ පින්නතුන් ඉගෙන ගන්න ඕන. ඒ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ කෙරේ පැහැදෙන කෙනා තමයි ධර්මයේ පිළිපදින කෙනෙක් බවට පත් වෙන්නේ. අන්න එයා තමයි පින්නතුනි ධම්මං සරණං ගච්ඡාමි ධර්මයේ සරණ යන කෙනා වෙන්නේ. ඒ වගේම සංඝං සරණං ගච්ඡාමි යම් කෙනෙක් සංඝ ගුණ මෙනෙහි කරනවා සංඝයා නිදුතු ගුණයන්ගෙන් යුක්ත අය කියලා තේරුම් ගන්නවා උන්වහන්සේලා කෙරේ පැහැදෙනවා. අන්න උන්වහන්සේලා කෙරේ පැහැදෙන අය උන්වහන්සේලා මඟ යන අය අන්න මහා සංඝ රත්නයේ ගුණයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. අන්න එකතු අය තමයි සංඝං සරණං ගච්ඡාමි සංඝ සරණ යනවා කියන්නේ. එනම් තුරුණුවන් සරණ ගිය කෙනාට පින්නතුනි වේර විහාරයක් ඉදි කරනවට වඩා ආනිසංස ලැබෙනවා. සාංගික දානයක් පූජා කරනවට වඩා ආනිසංස ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ තුරුණුවන් සරණ ගිය කෙනාට වඩා සමන්ත තවත් ආනිසංස වර්ධනය කර ගන්නට පුළුවන්. මහත්ඵල මහනිසංස කර ගන්නට පුළුවන්. පන්සිල් රකින්නවා. පින්නතුනි විහාරයක් ඉදි කරලා පූජා කරනවට වඩා සාංගික දානයක් පූජා කරනවට වඩා පසේ බුදුහාමුදුරුවෝ සිය දෙනෙකුට දෙන දානෙට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේට දම් පූජා කරනවට වඩා තමන් පන්සිල් රකින්නවා නම් ඒ කෙනාට පින්නතුන් අර දාන වලට වඩා ආනිසංස මහත්ඵල ලෙස ලැබෙනවා. තමන් පන්සිල් රකින්නවා නම් අර සියලු දේවල්ට වඩා
ආනිසංස ලැබෙනවා. පින්නතුනි පන්සල් රකින්නටත් වඩා ආනිසංස ලැබෙනවා. අපි මලක් කරන් සිටිනවනේ අපි සුවඳ බලන්නේ. අපි මලක් කරන් සුවඳ බලනකොට අපිට ඒ සුවඳ දැනෙන වෙලාව කොපමණද? තාම පොඩි වෙලාවක්. යම් කෙනෙක් අන්නේ පොඩි වෙලාව පින්නතුනි අල්ප මාත්‍රය පින්නතුනි සියලු සත්‍යයට මෛත්‍රිය පතුරවනවා නම් අර පන්සල් රකින්නට වඩා තමන්ට ආනිසංස ලැබෙනවා. පින්නතුනි යම් කෙනෙක් මෛත්‍රී වඩනවට වඩා ආනිසංස ළඟා කරගන්න පුළුවන් මහත්ඵල මානිසංස විදියට. එහෙනම් තමන් අනිත්‍ය සංඥාව වඩනවා. ඇතිවීම නැතිවීම පින්නතුනි නුවණින් දකිමින් මෙනෙහි කරන කෙනා අනිත්‍ය සංඥාවයි පින්නතුනි වඩන්නේ. ඒ පින්නතුනි අතුරු සැනක් ගන්න ප්‍රමාණයට ඇසපිල්ලක් ගන්න ප්‍රමාණයට අනිත්‍ය සංඥාව වැඩුවොත් පින්නතුනි අර සියලු පින්කම් වලට වඩා සමන්ත මහත්ඵල මහනිසංස ළඟා කර ගන්න පුළුවන්. පින්නතුනි වේලාම සූත්‍ර ධර්මයේදී ආමිස දානත් ප්‍රතිපත්ති දානත් දෙකම දේශනා වෙනවා. බුදුහාමුදුරෝ අගේ පෙළේ ප්‍රතිපත්ති දානයයි පින්නතුනි. ආමිස දාන හොඳ නෑ නෙමෙයි. ආමිස දානෙත් වටිනවා. ආමිස දාන දෙනවට අපි අගේ කරන්තෝ පින් සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා අගේ කරන්තෝනි වරණා කරන්තෝනි ප්‍රතිපත්ති පූජාව කරන අය. තුරුණුවන් සරණ යන්නේ පන්සිල් රකින්න එක, මෛත්‍රිය වඩන එක, අනිත්‍ය සංඥා වඩන එක මේවා පින්නතුනි ප්‍රතිපත්තියට අයිති දේවල්. දන් දෙන එක, වේර විහාර ඉදි කරන එක මේවා ඔක්කොම ආමිෂ දානක වැටෙන දේවල්. මේ දෙකම බෞද්ධ වෙන අපි කරන්න ඕන. සමහර ඇත්තෝ ඉන්නවා අපි නම් බණ භාවනා කරන ඇත්තෝ දන් දීලා සිල් රැක දන් දීලා පින්නතුනි වැඩක් නැහැ කියලා සමහර අය කරන පින්කම් විවේචනය කරනවා. කවදාවත් ඔය ඇත්තෝ කිසිම කෙනෙක් කරන පින්කම් විවේචනය කරන්න එපා. අපි ආමිෂ දාන දැකලා සතුටු වෙන්න ඕන. ඒ වගේම අපි නිතර ප්‍රතිපත්තිය සිල් රකින්න බණ භාවනා කරන්න ඒකට යොමු වෙන්න ඕන. මොකද පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ මහරහතන් වහන්සේලා ධර්ම සංවේගයටපත් වුණා. පුදුජන භික්ෂුන් වහන්සේලා හඬා වැළපුණා. සදහවත් පින්නතුනි හඬා වැළපෙන බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන වෙලාවේ ධම්මාරාම මහමුතුරු පැත්තකට වෙලා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්ට පෙතනේ මම කොහොමාරි කෙලෙසුන් නැසලා රහත් ඵලයටපත් වෙනවා කියලා අදිස්ථාන භාවනා කළා. බුදුහාමුදුරුවෝ අධ්‍යය කළේ ධම්මාරාම මහමුතුරු. ඒ නිසා පින්නතුනි අපි මේ වේලාම සූත්‍රයේ තුලින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශයන් බොහෝමයක් තියෙනවා. අපි පූජා කරන්නේ කටුක හෝ පිරිත දෙයක් වේවා. අපි ඒකේ පින්නතුනි සත්පුරුෂ විදියට පූජා කරනවා. ඒ දානීය පින්නතුනි වටින දානයක් ලෙස බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම පින්නතුනි දානේ මහත්ඵල මහනිසංස ලැබෙන්නේ සීලෙන් ගුණෙන් උසස් වූ ඇත්තන්ට දෙන්නව දානේ කියලා දේශනා කළා. ඒ වගේම යම් කෙනෙකුට මේ දාන දෙනවට වඩා මහත්ඵල මහනිසංස
ඇති කරගන්න පුළුවන් තමන් තුරුණුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙනවා. ඊට වඩා ආනිසංස තමන්ගේ ජීවිතයට ඇති කරගන්න පුළුවන් පන්සිල් රකින්න කෙනෙක් වුණා. ඊට වඩා ආනිසංස ළඟා කරගන්න පුළුවන් මෛත්‍රිය වඩනවා නම් තේරෙන්න. පින්නතුනි අපි මෛත්‍රිය වඩද්දී අපි මුලින්ම කරන්නේ තමන්ට මෛත්‍රිය වඩන එක. තමන්ට මෛත්‍රිය වඩනකොට පින්නතුනි හිත සංසුන් වෙලා හිත තැන්පත් වෙලා තමන්ට පින්නතුන දැනෙනවා ලොකු සැනසීමක් සුවයක් සුවපත් වීමක් තමන්ට දැනෙනවා. එනම් මුලින්ම තමන්ට මෛත්‍රී කරන්න ඕන. අන්න තමන්ට මෛත්‍රිය කරනකොට තමන්ටම දැනෙනවා පින්නතුනේ සැනසීම සාන්තිය සුවපත් වීම. අන්නේ මෛත්‍රියේ සුවේ සැනසීම සැපය අන්නයට ලබා දෙන අපි මුලින්ම ළඟ ඉන්න නැත්නම් දෙමව්පියෝ ඥාතින් යාළු මිත්‍රයෝ සහෝදරයෝ මේ විදිහට මෛත්‍රිය වඩන. පින්නතුනේ සමහර ඇත්තෝ සිය කරන ඇත්තන්ට මෛත්‍රිය වඩද්දී තමන් ආදරේ කරන ඇත්තන්ට මෛත්‍රිය වඩද්දී සමහර අයගේ රාග සිත් පින්නතුනි වර්ධනය වෙනවා. රාගය කියන්නේ දැඩිව ඇලීම නිවිසිත ඇති වෙනවා. එතකොට පින්නතුනි මේ රාග සිත යටපත් කර ගන්නට නම් තමන් පිය කරන පුද්ගලයෝ පින්නතුනි ධාතු වශයෙන් කඩනවා. පඨවි ආපෝ තේජෝ වායෝ මේම සතර මහා භූතයන්ට කඩලා පින්නතුනි මෛත්‍රිය වඩන්න ඕන. එතකොට රාග සිත් පින්නතුනි යටපත් වෙනවා. ඒ වගේම පින්නතුනි එහෙම මෛත්‍රිය තමන් පිය කරන එක වඩාගෙන යනවා. දැන් අපි පියාට විතරක් නෙමෙයි මෛත්‍රිය වඩන්නේ. සතුරන්ට, ඊර්ෂ්‍යාකාරයන්ට, වෛරකාරයන්ට මේ අයටත් අපි මෛත්‍රිය වඩනවා. සතුරන්ට, ඊර්ෂ්‍යාකාරයන්ට, වෛරකාරයන්ට මෛත්‍රිය වඩනකොට සමහරක් විට මෛත්‍රිය යටපත් වෙලා දේශය තරහව පින්නතුනි ඉස්මතු වෙනවා. භාවනාවක් කරනවා වගේ ඉතියත් හිතින් දැක්තිය තියෙන මොකද මෛත්‍රිය යටපත් වෙලා දේශය ඉස්මතු වෙනවා. එතකොට පින්නතුනි අපි කල යුත්තේ එන වෛරය ඇතිවෙන්න හේතු වුණු පුද්ගලයා පුත්නතේ කාන්තාව අරුපුද්ගලයෙක් අපි යක් සතර මහා භූතවලට කඩලා මෙනෙහි කරන. එතකොට දේශේ තරහව පින්නතුනි යටපත් වෙලා යනවා. ඒ විදිහට පින්නතුනි අපේ හිත දියුණු කරාට පස්සේ අපිට අපේ පෙදේ ඉන්න සියලු සත්‍යයට මෛත්‍රිය වඩන්න පුළුවන්. සියලු පෙදේ ඉන්න සියලු සත්‍යයන්ට මෛත්‍රිය හිත දියුණු කරාට පස්සේ අපේ නගරේ ඉන්න සියලු සත්‍යයට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. නගරේ ඉන්න අපේ නගරේ ඉන්න සියලු සත්‍යයට මෛත්‍රිය පතුරවන්න හිත දියුණු කළාම අන්නගරවල ඉන්න සත්‍යයන්ට මෛත්‍රිය වඩන්න පුළුවන්. අන්නගරවල ඉන්න සත්‍යයන්ට මෛත්‍රිය වඩුව මුළු රටටම මෛත්‍රිය වඩන්න පුළුවන්. අන්තිමේදී ලෝකයාට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. පෙනෙන නොපෙනෙන ඒ වගේ මාර්ගයේ ගමන් කරන අනාර්ය මාර්ගයේ ගමන් කරන ඕපපාතික සත්‍ය දෙවියන්ට මේ විදියට සියලුම දෙනාට මෛත්‍රිය පතුරවන්න හිත දියුණු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පිළිවෙතම යම් කෙනෙක් සුළු මොහොතක් මෛත්‍රිය වඩනවා නම් ඒ මෛත්‍රිය පිළිවෙතේ බොහෝ ආනිසංස මහත්ඵල මහනිසංස ලැබෙනවා. දැන් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අනිත්‍ය නුවණින් දකින්න එක පිළිවෙත. පින්නතුනි පල තියෙන පල නැති
හැම දෙයකම අනිත්‍ය කියලා. ඒ අනිත්‍ය නුවණින් දකින්නට තමයි අනිත්‍ය සංඥා වඩනවා කියලා කියන්නේ. ඒක නුවණින් දැකලා ඒ නිතර මෙනෙහි කරනකොට අනිත්‍ය සංඥාව තමයි වැඩේ. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා එක හාමුදුරුවමක් වැඩ හිටියා. උන්වහන්සේ නිතරම ප්‍රගුණ කළේ අට්ටි සංඥාව. දැන් ඔය ආරණ්‍ය සේනාසන වලට ගියාම ඔයත් දකින්න වීදුරු වලට දාලා ඇට සැකිල්ලක් තියෙනවා. දැන් අට්ටි සංඥා වඩන හාමුදුරුවෝ මුලින්ම මේ ඇට සැකිල්ල ළඟට එනවා. ඇට සැකිල්ල දෙස හොඳට බලාගෙන අන්න නිමික්ෂ ගන්න. දැන් පින්නතුන් ඇත්තට පියාටත් ඇට සැකිල්ල පේනවා. ඉතින් නැවිලා පේනවා. දැන් ආය ඇට සැකිල්ල ඉදිරියේ ඉන්න ඕනේ නැහැ. උන්වහන්සේගේ කුටියට ඇවිල්ලා අර නිමිත්ත ගත්තා නිකට. දැන් අන්න අට්ටි කියලා ඒ ඇට සැකිල්ල ගැන මෙනෙහි කරනවා. පින්නතුන් එහෙම මෙනෙහි කරලා ඒ දකින්ට ඒ නුවණින් දකින්ට හිත පුරුදු පුහුණු කරනවා. අට්ටි සංඥා. දවසක් උන්වහන්සේ වැඩින්න කුටියේ බැහැර වෙලා වෙනත් ප්‍රදේශයකට වඩිනවා. එක නිවසක නෝනයි මහත්තේ රණ්ඩු වෙලා නෝනා තරහ වෙලා ගෙදරින් පිට වෙලා මේ අට්ටි සංඥා වඩාගෙන ඉන්න හාමුදුරුව අතරමඟදී හමු වෙනවා. මේ නෝනා මහත්මිය හාමුදුරුවන්ට සිනාසුණා. හාමුදුරුවෝ කියා බැලුවා ආපහු. දැන් මහත්තයාගේ කේන්තිය නිවිලා නෝනා හොයාගෙන දැන් මහත්තයා එනවා. දැන් මහත්තයාට අතරමඟදී හාමුදුරුවෝ හමු වුණා. හාමුදුරුවනේ ඔබ වහන්සේ දුටුවට මෙච්චර උස තියෙන මෙච්චර කොණ්ඩේ දිග මූණ මේ වගේ රවුම් මේ විදිහට අර ශරීරයේ අංග ලක්ෂණ බාහිරින් තියෙන අංග ලක්ෂණ හාමුදුරුවන්ට කියලා මෙවැනි කෙනෙක් මෙතනින් ගියාද කියලා විමසනවා. හාමුදුරුවෝ පවසනවා ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දන්නේ නැහැ. හැබැයි මෙතනින් ඇටසැකිල්ලක් නම් ගියා. එතකොට මේ හාමුදුරුවන් එන ස්ත්‍රිය දැක්කේ ඇටසැකිල්ලක් ලෙස. මොකද උන්වහන්සේ හිත ඒ තැනට දියුණු කළා. දැන් පින්නතුනි අපි අනිත්‍ය සංඥාවක් අපේ හිතේ පින්නතුනි පුරුදු පුහුණු කරන්න ඕන. අනිත්‍ය වෙනස් වීම නැතිවීම විනාශ වෙන එක පිටින් දකින්න පුරුදු පුහුණු කරන්න ඕන. ඒක ලේසිපාසු දෙයක්. දැන් අපි ලස්සනයි කියමනාපයි හදයි කියලා යම් දේවල් ලබා ගන්න ආස කරන්නේ එකතු කරගන්නේ අපි එහි තුල අනිත්‍ය දකින්නේ නැත්නම්. ඒ නිසා අනිත්‍ය පුරුදු පුහුණු කළේ නැත්නම් අනිත්‍ය සංඥාව විතර වැඩි නැත්නම් අපි මොකද කරන්නේ? ලස්සන ප්‍රියමනාප ආස දේවල් ඔය ඇලෙනවා. ඒවා මගේ කියලා කොහොම කොට ගහගන්න. මේ ලෝකේ වෙනස් නොවන කිසි දෙයක් නැහැ. අපි ආකාරයෙන් කොට ගහගත්තොත් ඔක්කොම වෙනස් නැති වෙනවා. විනාශ වෙලා යනවා. ඒ නිසා පින්නතේ දැන් අපේ අනිත්‍ය සංඥාවක් වෙනස් වීම අනිත්‍යයක් නුවණින් දකින්න ඕන හැම දෙයක් තුළම. උදාහරණයකට කියනවා නම් ලස්සන මලක් පිපිලා තියෙනවා. ඒ ලස්සන මල දැක්කම ආසෙහි වෙනවා. ලස්සනයි සුවඳයි ආසෙහි. දැන් සමහරක් අය ආසාව වැඩි වුණාම අනුන්ගේ වල තියෙන මල් පඳුරු පවා ඒ මිනිස්සු ගෙදර නැත්තම් උස්සගෙන යනවා. ඒ ආසාව ඇති වුණා. ලස්සන මල දැක්ක මේ මල් පඳුර බොහොම වටින එකක් කියලා ඒකට ඇලුණු නිසා ඒක උස්සගෙන ගියා. මුලින් දැක්ක නිසා ආසාව ඇති වුණා.
පින්නතුනේ අපිට මල නුවණින් දකින්න පුළුවන් නම් හිතින් දකින්න පුළුවන් නම් ඒ මල පර වෙලා පෙති හැල්ලා ගියපු මලක් එක මල ලක්ෂණ පිපිලා තියෙනවා. නමුත් අපි නුවණින් දකිනවා ඒ මල පර වෙලා ගියපු මලක් ලෙස පෙති හැල්ලා ගිය මලක් ලෙස. එහෙම දකිනකොට අර පින්නතුනි මලට තියෙන ආසාව ඇලීම නැති වෙලා යනවා. ඒ වගේම ඕනම පුද්ගලයෙක් කෙරේ ඇති වෙන ආසාව ඇලීම දැන් සමහරක් අය පින්නතුනි යම් රූපවලට ආස කරනවා. පින්නතුනි යම් ලස්සන රූපයක් දැක්කම ඒ රූපයට ආසාවක් ඇති වුණොත් ඇල්මක් ඇති වුණොත් ඒ රූපය නැවත නැවත බලන්න ආස හිතෙනවා. පින්නතුනි ඒ රූපය නැවත නැවත බලන්න ආස හිතෙනකොට පින්නතුනි නැවත නැවත ඒ රූපය බලනවා. දැන් රූපය නැති වුණා ඒ මතකය ඒ ලස්සන රූපයේ මතකය හිත ඉන්නවා. එතකොට වැඩි වෙන්න පින්නතුන තෘෂ්ණාව ඇලීම බැඳීම වැඩි වෙනවා. අන්තිමේදී රූපේ නැතුව දරුව යනවා. ඊට පස්සේ රූපය අයිති කරගන්න හිතෙනවා. සමහරක් අය පින්නතුන ඒ රූපය අයිති කරගෙන මගේ මාගේ කියලා බැඳිව අල්ලගන්නවා. සමහරක් අය තමන්ට අයිති නැති රූප පවා ඒ ඇලීම දැඩි නිසා පින්නතුනි බලකාරයෙන් වැරදි ක්‍රමවලට ඒ රූප අයිති කරගන්න හිතෙනවා. පින්නතුනි ඒ විදිහට මිනිස්සු කටයුතු කරන්නේ එන රූපත් අනිත්‍ය සංඥාවෙන් දැක්කේ නැති නිසා. මේව හැමදාම ලස්සනට තියෙනවා කියලා හිතපු නිසා. අන්න ඒ නිසා පින්නතුනි යම් කෙනෙක් සෑම වස්තුවක්ම අනිත්‍ය සංඥාවෙන් දකින කෙනා කිසිම දෙයකට පින්නතුනි තෘෂ්ණාවක් ඇති කරගන්නේ ඇලීමක් ඇති කරගන්නේ නැහැ. එයම පින්නතුනි හේතු වෙනවා සියලු කෙලෙසුන් නැසල නිවන් දකින්න. ඒ නිසා පින්නතුනි ඇත්තොත් නිතර නිතර අනිත්‍ය සංඥාව දකින්නට නුවණ මෙනෙහි කරන්න. දැන් පින්නතුනි චුල්ලපන්ත කහමතුරු සුදුරෙදිකට තුන් රාජෝහරන් කියලා ඉතිරිපා. ඒ තුලින් හිත මෙහෙවීමෙන් තමයි සියලු කෙලෙසුන් නැසල රහත් සදාචාරය ඔයදී පහන් ආලෝකයේ තල්ල පහන් දැල්ල හට ගැනීම නැතිම දෙක බල්ල තමයි පින්නතුනේ අයත් ඒක තේරුම් ගන්නවා හට ගැනීම නැති. එතන තියෙන අනිත්‍යය. පින්නතුනේ නුවණින් මෙනෙහි කරපු නිසා පටාචාරාවක් සියලු කෙලෙසුන් නැසල රහත් වුණා. අපිත් ඒක පින්නතුනේ නිතර නිතර ඉතින් දකින්න පුරුදු පුහුණු කළාම ඕනම දෙයක තුල අනිත්‍ය නුවණින් දකින්න හැකියාව ලැබෙනවා. ඒ අනිත්‍ය සංඥාවෙන් දකින්න හැකියාව ලැබෙනවා. ඒ නිසා පින්නතුනි මේ වේලාම සූත්‍රයේදී අනිත්‍ය සංඥාව අසුරු සැන ප්‍රමාණය අසපිල්ලක් ගහන ප්‍රමාණයට වැඩුවොත් ඊටත් වඩා මහත්ඵල මානසංස ලැබෙනවා. බලන්තක පින්නතුනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕනම මිනිස්සෙකුට තමන්ගේ හිත දියුණු කරගෙන නිවනට යන්න හැකියාව තියෙනවා. පංචශීල රකින්නවා නම්, මෛත්‍රිය වඩනවා නම්, අනිත්‍ය සංඥා වඩනවා නම් එක රුපියලක්වත් වේදම් වෙන්නේ නැහැ. පින්නතුනි පෙතරම් වටින සූත්‍ර ධර්මයක්ද, පෙතරම් වටින දහමක් අපේ බුදුහාමුදුරෝ දේශනා කළා කියන්නේ. එහෙනම් පින්නතුනි අපි කළ යුත්තේ මොකක්ද? බුදුහාමුදුරෝ සාරා සංක කල්පලක්ෂය පිරුම් පුරලා අවබෝධ කරගත් ධර්ම අපිට දේශනා කළා. අපි පින්නතුනේ ධර්ම වටිනාකම දැනගෙන ඒ ධර්මයේ අහලා ඒ පිළිපද නැත්තම් බවට පත් වෙලා, ඒ ධර්මයේ අනුගමනය නොකරන, 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 ඒ ධර්මයේ අනුගම
ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිසක් බවට පත් වුණොත් තමයි අපි බුදුහාමුදුරන්ට කරන ගෞරවය වගේම ධර්ම රත්නයට කරන ගෞරවය වගේම සංඝ රත්නයට කරන ගෞරවය වගේ. ඒ නිසා මේ මොහොතේ මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් ගත හැකි ආදර්ශයයි පින්නත. ඒ නිසා දැන් පුරා පැයකට ආසන්න කාලයක් මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඒ ජනිතවත් දෙනු ආශිර්වාද බලයෙන් විශේෂයෙන් යමුනාකාරය සම්මහත්මිය තුළු පවුලේ සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණය කරන්නේ දුන ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය මුදා වේවා. හැම දිනාටම යහපත සාන්තියක් උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම සෝමාවතී විතානගේ මෑණියන් සිරිපාල කාර්යවසම් පියානන්ද සාන්ත සිරි කාර්යවසම් මහත්මයා අනුර කාර්යවසම් සහෝදරයාට ලීලාවතී විතානගේ පුංචි අම්මා මීට වසරකට පෙර මියගිය ධම්මික උදේ කුමාර ඥාති සහෝදරය ඇතුළු මිය පරලෝකීය සියලුම මළගිය ඥාතීන් අපි මේ පින් අනුමෝදන් කර එම ඥාතීන් හැමදෙනාම මේ පින් අනුමෝදන් වෙලා ඒ අත්ංගේ පරලෝ ජීවිතයේ සුවපත් කර ගනිත්වා. අවසානයේ අමාමා නිවනින් සනසේවා කියලා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අද දින මේ ධර්මශාලාව සැකසීම සඳහා කටයුතු කරපු උදව්කලා හිතවත් සහෝදරයන්ට ඒ වගේම ධර්ම සේවනය කිරීමට පැමිණ ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්ට දුන ආශිර්වාද බලෙන් අපේ ගුරු දේවෝත්තම අනුනායක හිමිපාණන් වහන්සේට අපි ආශිර්වාද කර උන්වහන්සේට ඒ වගේම නියෝජ්‍ය විහාරාධිපති දර්ශන පෙති අපේ වටගෙදර විමල සාරනායක හාමුදුරන් වහන්සේට ඒ වගේම අපි පැවිදි කරත් වඩමවාගෙන එන්න එකකින් එන්නට දුන් විද්‍යාපති අධ්‍යාපන පෙති වැදම කේමසාර පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් අපි ආශිර්වාද කරමු. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබිලා උන්වහන්සේලා සිදු කරන ශාසනික ආගමික සමාජික කටයුතු උදින් සිද්ධ කර ගන්නට උන්වහන්සේලාට හැකියාව වාසනාව උදා වේවා. උන්වහන්සේලාට ඉක්මන් භවයකදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් නිවන් අවබෝධ කර ගන්නට හැකියාව වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සෑම මාසයකම අවසන් ඉරිදින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දින මහත් දායකත්වයේ ලබා දුන් පීපී කංකා නම්ගේ මෑණියන්ටත් නිදුක් නිරෝගී භාවය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ පිස්කම සිද්ධ කරන්නේ. පීපී කංකා නම්ගේ මෑණියන්ටත් අපි ආශිර්වාද කරමු. එතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබිලා තවදුරටත් මෙවැනි පින්කම්වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන්ට එතුමියටත් හැකියාව වාසනාව උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ පින් අප දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන් ඒ විදේශගතව සිටින චමෝදී තාරුකා සහ රමිදු සංදීප ධනුෂ්ක පීරිස් සචින දේශාන ඒ දුවා දරුවන්ට බියෝන් මින් කෙන් මුනුපුරාට නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ මේ විදේශගතව ඉන්න දරුවන්ට ඒ විදේශගතව සිදු කරන සියලු කටයුතු සාර්ථක වේවා. කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා.
ඒ හැම දිනකට යහපත සිතා සාන්තියක් උදා වේවා. මුළුදුරන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේ මේ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා යමුනාකාරී රසම් මහත්මයා තුළ පවුලේ හැමදෙනාම ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම පීඨිකාන්තානම්ගේ මෑණියන්ටත් ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්න තරුණ ඔබ හැමදෙනාම දෙවියෝ চিරාත් කාලයක් ආරක්ෂා කරත්වා රැක දෙත්වා දෙවියන් පතන්නව බෝධියකින් නිවන් දකිත්වා කියලා දෙවියන්ට සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නා වූ මේ දෝර කටක සංසාරයෙන් අත මිදලා අමාමා නිවනින් සැනසෙන්නට මේ උදාර ධර්ම දේශනාමය පින්කමත් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මා සමග දෙවියන්ට පින් දෙමු. ආකාසත්තාත දුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාත දුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාත බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සදාති. ඔහොම වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාශේ සමිච්ඡතු.